අපි මේ ධර්මයෙන් අපිට පුළුවන්කමක් තියෙන්නේ එක්තරා කොටසක දර්ශන වේදයක අවබෝධයක් ලබන්න විතරයි. ඒ වගේම යම්කිසි කාරණාවක් දිහා ධර්මානුකූල බැලීම හැකියාවක් තියෙනවා. ඒ වගේම සම්මුති ආකාරයෙන් බැලීම හැකියාවක් තියෙනවා. ඉතින් සම්මුති ආකාරයෙන් බැලුවොත් එහෙම ලබා දෙන පිළිතුර සහ ක්‍රියා කරන ආකාරයත් එයාට පේනවා. ධර්මානුකූලව මේක ක්‍රියා කරා නම් ක්‍රියා කරන්නේ කොයි විදිහටද කියලා පේනවා. තේරුණා නේද? එතකොට මේ මනස දකින්න එක තමයි ප්‍රධාන වැදගත්කම. මනසේ මොනවා හරි ඇති වෙන එක විශේෂත්වයක් නෙමෙයි. ඇති වෙන්න පුළුවන්. ඇති වෙන එක පැහැදිලිව දකින්න එක තමයි ධර්මයේ දන්න කෙනෙක්ගේ තියෙන සුවිශේෂත්වය. අනිත් අය දකින්නේ නැහැ නේ, අහු වෙනවනේ. දැන් ධර්මයේ පුරුදු කරපු කෙනෙක්ගේ තියෙන සුවිශේෂත්වය තමයි එයා දකින්නවා මේක. තේරුණා නේද? දකින්නවා. දැන් සමහර අය කියනවා මේ භාවනා කරන්න ගියාම මේ මනසේ අවුල් වැඩි වුණා කියලා. ඒකට හේතුව මනසේ අවුල් වැඩි වුණේ නැහැ. මනස පේන්න පටන් ගත්තා. ඉස්සර පේන්නේ නැතුව අවුල් ගොඩාක් තිබුණා, දැන් පේන්න පටන් ගත්තා. ඒ ඔය විදිහට කියනකොට අර ගේ අස් කරන්න ගත්තාම තමයි කුණු වැඩි කියලා කියන්නත් ඉඩ තියෙනවා. මොකද අහුමුළු වල තියෙන කුණු ඔක්කොම එළියට එන්නේ ගේ අස් කරන්න පටන් ගත්තාම. එතකොට හිතනවා මෙච්චර දූවිලි ගොඩකද අපි හිටී කියලා. එහෙමනම් අන්න ඒ වගේම තමන්ගේ හිතත් එහෙමයි. ඕක හදන්න ගත්තාම තමයි ඕකේ හැමදේම එන්නේ. ඉතින් මම නම් හිතනවා හිතට ඇති වෙන හැම දෙයක්ම මට ලබා දෙන කර්මස්ථානයක් කියලා. ඕකේ ඇති වෙනවා කලකිරීම ඇති වෙනවා, එපා වීම ඇති වෙනවා, පසුබෑම් ඇති වෙනවා, නැගී සිටීම ඇති වෙනවා, නොසන්සුන්කම් ඇති වෙනවා, iriසියාව ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා, අනුන්ගේ සිත් පේන්න පටන් ගන්නවා, තමන්ගේ සිත් පේන්න පටන් ගන්නවා. ඒක එහෙම තමයි වෙනුතුනේ. දැන් ඔබ කොච්චර හොඳ පිරිසුදු ඇඳුමක් ඇඳගෙන මාළු කඩේ පැත්තේ රවුමක් දාලා ඉන්නකෝ. ලොකු මාළු මේ ඔබ තියෙනවනේ අර ලොකු ඈ ඔව් අනේ වගේ වැලි කොට වගේ ලොකු මාළු කඩ පෙළි තියෙන එන් එකක් මැදින් ඇවිදගෙන ගිහිල්ලා එන්නකෝ. මොකද වෙන්නේ? පිලි ගඳ ගන්නවා. කකුල් දෙකත් ගඳ ගන්නවා, සිරප්පු දෙකත් ගඳ ගන්නවා, කාර් එකට නැග්ගම කාර් එකත් ගඳ ගන්නවා. අපි වැරදි මිනිස්සෙක් ආශ්‍රය කරොත් මොකද වෙන්නේ? ඕකමයි වෙන්නේ. දැන් හොඳට භාවනා කරලා තමයි යනවා රැකියා ආයතනේ. රැකියා ආයතනේ ඉන්නවා ඉරිසියා කරන අය, කැපිලි කපන අය, ඒව කරන අය, මනසින් මේ පිරිසුදු අය නෙමෙයි ඉන්නේ. ඒ වගේ දේවල් වුණාම මොකද වෙන්නේ? තමන්ගේ අර කොහොම ටික යම් ආකාරයකට අපි ඒව ඇල්ලුවේ නැතත් ඒ හරහා ගමන් කිරීමේ වරදට අර මානසිකත්වයන් අපිට උදා වෙනව ලැබෙනවා පින්නතනේ. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒවදී අපි තේරුම් කරගන්න ඕන හරි මේක මගේ වරද නෙමෙයි, මගේ මේ ආශ්‍රය නිසා මේ කරුණ මෙනෙහි කිරීම නිසා මේ தත්වයන් නිසා මේ මගේ මනසේ ඇති වෙච්ච දෙයක්. තේරුණා නේද? එහෙම එකක් ඇති වෙනවා පින්නතනේ. හරි පරිස්සම් වෙන්න ඕන පින්නතුන්. දැන් කොච්චර ඔයත් මෙහෙම ශ්‍රද්ධාවෙන් ධර්මය අහුවත් දුෂ්ට කෙනෙක් මුණ ගැහෙනවා. මුණ ගැහිච්ච ගමන් කියනවා උතෙන්ට යන්න එපා, බණ අහන්න එපා, අරක කරන්න මේ යන්න එපා, මේමයි කියලා බ්‍රේන් වොෂ් කරනවා පැය භාගයක් විතර. හොඳට කේලම් කියන්න පුළුවන්, අවුලවන්න පුළුවන්, රට ගිනි තියන්න පුළුවන් කෙනෙක්. අරක ඇති යම් ආකාරයකට මේ මනසේ තමන්ගේ ඩවුට් එකක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඒක තමයි අපේ යම් ස්වභාවයන් වලින් ඇතිවෙන්නා වූ ඒ බාහිර තත්ත්වයන් වලින් ඇතිවෙන්නා වූ යම්කිසි අපේ මොලේ අභිප්‍රේරණය. තේරුණානේ?